ආයුබෝවන් හරිම වෙද වෙතින් මෙන්න නවතම නිරීක්ෂණ නවතම දත්ත තුළින් දෙසැම්බර් මාසේ 17 වනදා සිට ඉදිරියට කාලගුණේ නවතම තත්ත්වය අප බොහෝ අනාවකි පළ කොට තිබෙනවා. ඒ වගේ නවතම තත්ත්වය දැන ගැනීමට ඔබ යහුසුලුව බලා සිටින බව අප හොඳින්ම දන්නවා. මෙයයි J Products International පුද්ගලික සමාගම handmade tea සහ dehydrated foods සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ස්වභාවික විසඳුම. තොග සිල්ලර ඇඩෝම් සඳහා දැන් මාමතන්න 077 54 25 952 ශ්‍රී ලංකාව පුරා ඩිලිවර් පහසුකම් සහිතයි. මොරින්ගා පවුඩර්, කටුපිල පවුඩර්, මසාලා ටී, මසාලා කොෆි, ග්‍රීන් ටී, ජින්ජර් ටී, බීට්‍රූට් පවුඩර්, කැරට් පවුඩර්, කරි ලිව්ස් පවුඩර් ආදී නිෂ්පාදන ගණනාවක්. J Products International Private Limited. මෙම අනාවකයෙන් එම තොරතුරු සියල්ල අප ඔබ වෙත ගෙනෙනු ලබනවා. වැසි තත්ත්වයන් වර්ධනය වනවා 17, 18, 19 වැනි දිනවලත් 20 වැනි දිනවලත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන්න. නාය ගම් වතුර ඇතිවීමේ හැකියාව බොහෝ සෙයින් පවතිනවා. එම ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න. ඇතැම් ස්ථානවල తాවකාලික තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. පැටි කිලෝමීටර් 25 30 අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න. එසේම නවතම තත්ත්වය මෙයයි කැල්මිලිකාරී තත්ත්වය කිසිම විටකවත් 18 17 19 20 ශ්‍රී ලංකාවේ ගිනිකොන මුහුදු කලාපයේ පවතින කැලමිලිකාරී තත්ත්වය කිසිම විටකවත් පීඩන අවපාතයක් දක්වා හෝ ඊටත් වර්ධනය වී සුළු කුණාටුවක් මට්ටමට කිසිසේත් වර්ධනය වන්නේ නැහැ. ව්‍යාජ පුහත්වලට ව්‍යාජ අදහස්වලට රැවටෙන්නට එපා. මෙයයි නවතම තත්ත්වය. ඉන්පසුව නැවතත් කැලමිලිකාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා 26 27 28 29 වැනි දිනවල. ඒ සම්බන්ධයෙන් අප නිරන්තර අවධානයෙන් පසුවනවා. එහි තොරතුරුත් අප ඉදිරි අනාවැකි තුලින් ඔබ දැනුවත් කරනු ලබනවා. ඉතාමත්ම නිවැරදිව හරිම වේද වසර කිහිපයකට පෙර ආරමුණු කාලගුණ සේවාව ජීවිත සහ දේපල විශාල වශයෙන් බේරාදී ජාතික මෙහෙවරක් සිදු කරනු ලබමින් සිටිනවා. සියලුම දෙනාට සෝදායි ඉදිරි කාලයක් වේවා. මෙයයි නවතම තත්ත්වය. හරිම වේද නිතර බලන්න උදෑසන උදේ පාන්දර අප අනාවැකියක් පළ කරනු ලබනවා. පවතින නවතම තත්ත්වයට අනුව එදින සඳහා එයත් නරඹන්න. ඊට අමතරව අපගේ ඉදිරි විශේෂ කාලගුණ අනාවැකි තිබෙනවා. ඒවත් නරඹන්න. ඔබට කාලගුණය සම්බන්ධයෙන් ඉතාමත්ම නිවැරදිව නවීන තාක්ෂණයෙන් 2026ට ආදාළ නවීන තාක්ෂණය සහ වසර ගණනාවක කාලගුණ ක්ෂේත්‍රයේ පළපුරුද්දෙන් ලබාගත් වඩාත් ඔප්නැම් වූ සේවාවක් අප ලබා දෙනවා. නැවතත් හමුවෙමු මීළඟ කාලගුණ අනාවැකියෙන්.